අයියෝ. දිනු මට මේ වැඩේ කරගන්න දෙන්න නැත්තම් මේක අහන අයට මේක තේරෙන්නේ නැහැ. මොකද මං කැඩි වීඩියෝ කිවරනකම් මට මේක කියන්න වෙනවා. යයි. මෙන්න මේ හරියෙන් තමයි බුද මාර්ගයේ ආසන්නයෙන් තමයි තියෙන්නේ. මොකද්ද? භූෂණ කෝෂ. එතකොට ඔය අපේ ලංකාවේ නම් කනගාටුයි. කෘතිම සිංචනය මගින් අපි තවම අලි බෝ කරන්න තරම් අපි දියුණු නෑ. අපේ තාක්ෂණය දියුණුත් නෑ. මම හිතන්නේ අපේ අයට තවම ඒක දැනලත් නෑ අත්‍යවශ්‍යයි කියලා. මොකද අපේ අය හැමදාම අශ්වයා ගියාම තමයි ස්ථාලේ වහන්න උත්සාහ කරන්නේ. එතකොට අශ්වයා ගිහින් ඉවරයි. ඉතින් මේගොල්ලෝ දැනට ගොඩක් අවුරුද්දකට මම හිතන්නේ මේ වෙනකොට හරි 400කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මැරෙනවා. ඉතින් තව මේවට හරි සංරක්ෂණ වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් මේ අර වගේ තාක්ෂණ නම් ඉතින් හිතන්නවත් බෑ. ඒක නිසා අපි කොහේ රටක කවුරු හරි මේගොල්ලෝ කෘත්‍රිම සිංචනය මගින් මෙයාලාව සංරක්ෂණය කරන්න හදනවා, අපිචලනය කරන්න හදනවා නම් මේගොල්ලෝන්ගේ ශුක්‍රාණු එළියට ගන්න, පිරිමි සතුන්ගේ ශුක්‍රාණු එළියට ගන්න අපි බුද මාර්ගය ඇතුලෙන් අත දාන්න ඇතුළට දාමලා ඒ දැම්මට පස්සේ අපිට මෙහෙම දෙපැත්ත අල්ලනකොට අපිට පුළුවන් එයාලගේ ටෙස්ටිකල් මේ විෂණ කෝෂ හොයා ගන්න. ඉතින් ඒවා හොඳට මසාජ් කරාම සාමාන්‍යයෙන් ග්ලව් එකක් දාලා අත ඇතුළට දාලා විනාඩි 20ක් 30ක් සමහර විට ඒක පොඩක් වෙනස් වෙනවා. විනාඩි 10 15 20 මේ වගේ කාලයක් ඇතුලේ මේක මසාජ් කරාම හොඳින් සම්බාහනය කරාට පස්සේ අරයා පිරිමිසතා ශුක්‍රාණු පහ කරනවා. ඉතින් ඒවා එකතු කරගන්න වෙනම ක්‍රම තියෙනවා. සහ ඒවා ගබඩා කරන්න වෙනම ක්‍රම තියෙනවා. එහෙම තමයි ඒගොල්ලොන්ගේ ශුක්‍ර මෝචනය කරගන්නේ එකතු කරන්නේ. ඉතින් මේකෙන් මට කියන්න ඕනේ අලින්ගේ භූෂණ කෝෂ තියෙන්නේ ඔළුවේ මේ උඩ නෙමෙයි. තියෙන්නේ එයාලගේ පිටිපස්සේ ගාත් ගුද මාර්ගයේ ආසන්නේ. ගාත්වල පිටිපස්සේ කකුල් වල තමයි එයාලගේ භූෂණ කෝෂ තියෙන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. දැනට මේක නතර කරනවා. ඉතින් ආයෙ මොනවා හරි දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕන. මේ කමෙන්ට් එකක් නිසා මතක් වුණ දෙයක්. ඉතින් ආයෙ මොනවා හරි ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එක බැලුවා. බලලා එක වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේවා මොනවද ප්ලෑන් කරලා ෂෙඩියුල් එකකට දාන දෙයක් නෙමෙයි. රැන්ඩම්ලි මට වෙලාවක් ආවා. ක්ෂණිකව දැම්ම. මොකද මිස් කරගන්න එපා. නෑ කො අයින් වෙන්න. කො